සුබ දවසක් සියලුම දෙනාට. DE plant වෙතින් අද ඔබට ගෙනෙන වීඩියෝව රෙඩ් චැම්පියන් අන්තරන් විශේෂය පිළිබඳවයි. මට මාසෙකින් පමණ ඔබ වෙත වීඩියෝ එකක් ගෙනීමට නොහැකි වුණේ. රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය උඩ අපිට මල් සම්බන්ධව වැඩක් කිරීමට නොහැකි තත්ත්වයක් උදානා දැඩි වර්ෂාපතනයක් අපිට ලැබුණ හින්දා ඉතින් මල්ලුත් පරිස්සම් කරා ගන්න ලොකු වෙහෙසක් දරන්න සිද්ධ වුණා. ස්ථාන මාරු වීම කරන්න සිද්ධ වුණා. වෙන තැනකට අරන් ගිහිල්ලා මල් තියලා තමා මේ මල්පැල අපි ආරක්ෂා කරගත්තේ. ඉතින් එහෙම ආරක්ෂා කරගත්ත අපිට යම් සතුටක් දැනෙනවා. නමුත් අද අපි ලංකාවේ බොහෝ දෙනෙකුට ඇන්තුරියම් වගාව ගොඩාක් විනාශ වුණා. ඒ ගැන මම විශේෂයෙන්ම කනගාටුවට පත් වෙනවා. ඉතින් එහෙම තමයි අපි මේවා කරනකොට ලොකු බාධක පැමිණෙනවා. ඒ බාධක ජය ගන්න අපි උත්සාහ ගන්න ඕනේ. ඒක නිසා අපි නැවතත් අපි මල් වගාවෙන් නැගිටින්න උත්සාහ දරමු කියලා සියලුම අයට මම කියනවා. ඒ අනුව මම මේ ගේන වීඩියෝ එක ඔබට ගෙනෙන්නේ ඊටාම මිල අඩු ලංකාවේ ඇන්තුරියන් විශේෂයක් රෙඩ් චැම්පියන්. ඉතින් මේ රෙඩ් චැම්පියන් මල් වලට ලොකු මිලක් නෑ. මං හිතන්නේ මේ රෙඩ් චැම්පියන් පැලයක් ඔබට රුපියල් 500කට වගේ මුදලකට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ මල විශේෂයක් තියෙනවා. ඊටාම ලස්සනයි. ඒ වගේම පඳුරකට මල් ගොඩාක් එනවා. එතකොට ඒ පොට් එක මාරම ලස්සනක් තියෙනවා. ඒක ඉතින් ඔබට පේනවා ඇති. ඒ වගේම මේ මල් ලොකු වුණාම මම කියන්නේ මල් ඇන්තුරියන් ගහ ලොකු වුණාම ඒ මල බයි කලර් තත්ත්වයටපත් වෙනවා. එතකොට තවත් ලස්සනයි. ඒ අනුව ඒ වගේම මේ ඇන්තුරියන් විශේෂත්වයක් තියෙනවා. මේ පඳුරු දානවා ගොඩාක්. ඒ කියන්නේ පැල ගොඩ බෝ වෙනවා. මයි ළඟ දැන් පැල 150ක් වගේ තියෙනවා. මට ඉදිරියේදී මේ මල් පැල මට ඔබ වෙත දෙන්නත් පුළුවන්. එතකොට මේ මල් යායක් හදපුවාම ගෙදරක මිදුලේ හරිම ලස්සනයි. ඉතින් අපි අද ගොඩ බලන්නේ වැඩි මිලක් තියෙන අලුත් ප්‍රභේද අපේ ඇන්තුරියන් ගොමුවට එකතු කරන්න. ඒක අපි හැමෝම කරන එක පැලයක් හෝ අපි මේ අලුත් වර්ග අපේ ඇන්තුරියන් වගාවට එකතු කරන. නමුත් අපි ඒ එකතු කරන ගමන්ම මේ වගේ ප්‍රභේද කියන්නේ මේ වගේ මේ ඇන්තුරියන් විශේෂ අපේ ළඟ ගොඩාක් බෝ කරගත්තොත් අපිට යම් දවසක ලොකු වටිනාකමක් ලැබෙන අවස්ථාවක් එන්න පුළුවන්. ඒක නිසා අපි මේ රෙඩ් චැම්පියන් මල් විශේෂය ටිකක් බෝ කරගෙන තමන්ගේ ගෙම තුලත් අලංකරණය වෙනවා හා සමානව අපිට වටිනාකමක් දීලා යම් දවසක අලෙවි කර ගැනීමටත් හැකියාව තියෙනවා. ඒ අනුව අපි මේ මල් ටික අපි බෝ කරගන්න උත්සාහ ගමු. ඉතින් මේකේ තව විශේෂයක් තියෙනවා. අපිට මල් ගොඩාක් තියෙන හින්දා යම්කිසි උත්සව අවස්ථාවකට වුණත් මේ පොට් එකක් මේ විදිහටම තිබ්බහම තවත් අලංකරණය වෙනවා. ඒක තවත් මේ මල් ප්‍රභේද විශේෂත්වයක්. ඒක නිසා අපි මේ රෙඩ් චැම්පියන් මල් වගාව කියන්නේ මල් ප්‍රභේදය වගා කරගෙන දියුණු කරගෙන නිවස අලංකරණය වෙනවා සමානව අපිට ආදායමත් උපයා ගන්නට අවස්ථාව සලසා ගමු කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් මම නැවතත් ඔබ වෙත වීඩියෝ එකකින් පැමිණෙන්න. ඉතින් පරිස්සමෙන් ඉන්න. තුරුවන් සරණයි.